මේට කලින් මම වීඩියෝ එකක් කරා ක්‍රිබ් රිපෝට් එක පිළිබඳව ක්‍රිබ් එකේ නම තිබුණම ඔබට ලෝන් ගන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. ඉතින් එම වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඉහළ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා බලලා එම වීඩියෝ එක බලන්න. ඒකම මේ වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඇත්තටම පුංචි කාලයක් මට ගත වුණා ඊළඟ වීඩියෝ එක කරන්න. බොහෝ දෙනෙක් ඒකට ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ නිසා අද මම හිතුවා බොහෝ දෙනාගේ ඉල්ලීම් මත මෙන්න මේ වීඩියෝ එක කරන්න. එක මහත්තුරු කිහිප දෙනෙක් මගේ වීඩියෝ එක බලපු කිහිප දෙනෙක්ම ප්‍රශ්නයක් විදිහට අහලා තිබ්බා. ඔවුන් ලීසින් සමාගමකින් වාහනයක් ලබා ගත්තා. ඒ වාහනේ වාරික වශයෙන් ඔවුන්ට ගෙවාගෙන යද්දී අකණ්ඩව ගෙවාගෙන යන්න බැරි වුණු නිසා වාහනේ ලීසින් සමාගමට බාර දුන්නා. බාර දුන්නට පස්සේ ඒත් ක්‍රිබ් එකේ නම තියෙනවා කියලා. ඔබ මතක තබා ගන්න මේක. මම කලිනුත් සඳහන් කරා ක්‍රිබ් එකේ නම තිබෙනවා කියලා කියන්නේ ඔබ පුංචි හෝ මුදලක් කොහින් හරි ඔබ කිසියම් බැංකුවකින් හෝ ලංකාවේ මූල්‍ය ආයතනයකින් ඔබ කිසියම් හෝ මුදලක් ලබා ගත්තොත් ඒක පිළිවෙලකට ගෙවාගෙන ගියත් ඔබගේ නම ක්‍රිබ් එකේ තිබෙනවා. තියෙන ගැටලුව වෙන්නේ ක්‍රිබ් එකේ නම තිබෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රිබ් එකේ පෙන්නනව නම් ඔබ මෙන්න මෙච්චර වාරික ගාණක් ඇරියස් කරලා තියෙනවා මෙච්චර ලෝන් එකක් අරගෙන තිබෙනවා ඔබ පිළිවෙලකට ගෙවන්නේ නැති කෙනෙක් කියලා අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේ ගැටලුව හඳුනගන්න ඔබ ලීසින් ආයතනයකින් වාහනයක් අරගෙන ඔබ වාහනේ නැවත ගෙවා ගන්න බැරි හේතුව මත ලීසින් සමාගමට බාර දුන්නා කියලා ක්‍රිබ් එකේ නම අයින් වෙන්නේ නැහනේ. හේතුව ඔබ තවමත් එම මුදල ගෙවූ නැති කෙනෙක් විදියට ක්‍රිබ් එකේ පෙන්눔 කරනවා. මෙතනදී ගොඩක් කස්ටමර්ස්ලා ගොඩක් අය මේ සම්බන්ධයෙන් දන්නේ නැති නිසා මම මේ කියන්නේ. ගොඩක් අය මේ සම්බන්ධයෙන් අමාරුව වැටිලා තිබෙනවා. ඒ නිසා ඔබ කිසියම් හෝ වාහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන දේපලක් වෙන්න පුළුවන් ලීසින් ක්‍රමය යටතේ ලීසින් සමාගමකින් අරගෙන ගෙවා ගන්න බැරි හේතුව නිසා නැවත ඔබ ලීසින් සමාගමට බාර දෙනවා නම් එතනදී ඔවුන් සමග පැහැදිලි එකඟතාවයකට එන්න ඕන. ඔබට පුළුවන් නම් ඔබගේ ලෝය නීතිඥවරයෙක් කරහා මේ වාහනය ලීසින් සමාගමට බාර දෙන්න. ඒක තමයි නියමම කාරණාව සහ ඉතාමත් හොඳම සහ ආරක්ෂිතම ක්‍රමවේදය. මොකද ලීසින් සමාගමට වාහනේ බාර දුන්නට පස්සේ ලීසින් සමාගම එම වාහනය නැවත අලෙවි කරනවා කාට හෝ. අලෙවි කරලා ඔවුන්ට ඔබෙන් අයවිය යුතු සම්පූර්ණ මුදල් ප්‍රමාණය අය කරගෙන මුදලක් ඉතුරු වුණොත් ඒ මුදල අනිවාර්යෙන් ඔබට නැවත ලබා ගන්න පුළුවන්. ඒක තමයි නීතිමය තත්ත්වය. මම ප්‍රායෝගිකව ලංකාව තුළ මේ දේ මේ ආකාරයෙන් වෙනවද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා ඔබ විමසා බලන්න. ඒ නිසා සමහර විට ලීසින් ආයතනයකට පුළුවන් ඔබ වාහනේ නැවත බාර දුන්නට පස්සේ ඉතාමත් අඩු මුදලකට එම වාහනේ අලෙවි කරලා ඒ අඩු මුදලකට වාහනේ අලෙවි කරලා ලැබුණු මුදල ඔබ ගෙවිය යුතු මුදලෙන් අඩු කර ගන්නවා. අඩු කරගෙන ඒ තවමත් ඔබ ලීසින් ගනිපු ප්‍රමාණය ඒ මුදලින් ආවරණය වුණේ නැතොත් අපි උදාහරණයක් විදිහට ඔබ ලක්ෂ 50ක ලීසින් එකක් දාලා වාහනයක් ගන්නවා. එතකොට ලක්ෂ 50 ලීසින් එකෙන් ඔබ මේ වෙනකොට ගෙවලා තියෙන ලක්ෂ 10යි නම් ඔබ තව ලක්ෂ 40ක් ගෙවන්න ඕනනේ. පොලියත් එක්ක අපි හිතමු තව ලක්ෂ 60ක් ගෙවන්න උනා කියලා. එතකොට වාහනේ විකුණන්නේ ලක්ෂ 30කට විතර නම් ඔබ අර ලක්ෂ 60න් ලක්ෂ 30යි වුන් අඩු කරගන්නේ ඉතුරු ලක්ෂ 30 වෙනුවෙන් ඔබට විරුද්ධව ඕන් අඩුවක් දානවා. ඒතර වාහනේ ඔබ දීලත් ඔබට සිද්ධ වෙන්නේ නැවත අතින් තව ලක්ෂ 30ක් විතර ගෙවන්න. ඒතර ඒක නිසා මේක ලොකු ගැටලුවක්. ඔබ ඔවුන් සමග එකගතාවයකට එන්න ඕන. ඔබගේ වාහනය ඔබ නැවත ලබා දෙනවා නම් මේක මෙන්න මේ මුදල දකට හෝ මාකට් එකේ තියෙන ගාණක් කීයද කියලා බලලා තව ගෙවන්න තියෙන වාරික ප්‍රමාණය කීයද කියලා බලලා මේ වගේ මට්ටමකට ආවොත් ඒ හා මුදල් ප්‍රමාණයක් අලෙවි කරන්න. අලෙවි කරලා ඒ ටික ඔබගේ ලීසින් එක ආවරණය කරගෙන ඉතුරු මුදලක් තිබුණොත් ඒක ඔබගේ ගිණුමට ඔවුන් ලබා දිය යුතුයි.
ඒක තමයි නීතිමය තත්ත්වය. ඒ නිසා ගොඩක් අය මේක වරද්ද ගන්න නිසායි මේ වීඩියෝ එක කරේ. ඒ නිසා ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් වෙන්න.